එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි අද සාකච්ඡා කරන්න හදන්නේ අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. දරුවනේ ඔයගොල්ලෝ ලියපු පිළිතුරු පත්‍ර අරගෙන ඔබට ඒ පිළිතුරු වලට හිමිවන ලකුණු ප්‍රමාණය සටහන් කරගන්න. පිළිතුරක් ලියා නැත්නම් එය රතු පෑනෙන් ලියන්න. වැරදි පිළිතුරකට වැරදි දමා නිවැරදි පිළිතුර රතු පෑනෙන් ලියන්න. ඒ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ මේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමෙන් මම කියන්නේ විභාගයේදී ඔබට ලැබෙන ලකුණ ඉතා ඉහළ ලකුණකට ගමන් කරන බව. එහෙනම් අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නය. ඒතර අපේ පළවෙනි ප්‍රශ්නෙන් අහනවා තත්පරයකට මීටර් 20ක ප්‍රවේගයෙන් ගමන් ගන්නා දුම්රිය, කියන්නේ ආරම්භක ප්‍රවේගය 20ක් තියෙනවා. තිරිංග යොදලා එයාගේ ප්‍රවේගය බිඳුව දක්වා අඩු කළාලු. ඒ කියන්නේ නතර වුණයි කියන්නේ ආරම්භක ප්‍රවේගය 20 ඉඳලා ඊට පස්සේ නතර වෙලා තියෙනවා. ප්‍රවේගය අඩුවීම නැත්නම් ප්‍රවේග වෙනස 20ක් වෙනවා. මේ ප්‍රවේග වෙනස 20ක් උනේ තප්පර 5කදී. එහෙනම් අපි බලමු ප්‍රවේග වෙනස. ඒතර අපි මෙතන ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය අඩු කරමු. 20 අඩු කිරීම 0.1 ms ඍණ 1. ඒතර අපි බෙදමු ගත වෙච්ච කාලය තත්පර 5න්. එහෙනම් 20න් 0.20යි තත්පර 5න් බෙදුවම 4යි ms ඍණ 2. එහෙනම් පිළිතුර 1. ජලයේ ද්‍රාව්‍ය විටමින් යුගලය ජලයේ දිය වෙන විටමින් වන්නේ B හා C. විටමින් B C තමයි ජලයේ දිය වෙන්නේ. රුධිරය කැටි ගැසීමට දායක වන කණිජය වන්නේ, එහෙනම් මෙතන රුධිරය කැටි ගැසෙන්න දායක වන්නේ කැල්සියම් කියන කණිජය. යකඩ ඕන වෙනවා රුධිරය රතු රුධිරාණු සෛල නිපදවීමට. කියන්නේ ඒකේ තියෙන හිමොග්ලොබින් නිෂ්පාදනය තමයි රතු රුධිරාණු යකඩ අවශ්‍ය වෙන්නේ. මේකෙදි නිවැරදි පිළිතුර කැල්සියම්. ශාක බිත්තියේ ප්‍රධාන සංඝටක කාබෝහයිඩ්‍රේටය ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේටයක්. නමුත් ඒක ව්‍යුහමය සංඝටකයක් නෙමෙයි, ශක්තිය ලබා ගැනීම සඳහා භාවිතා වෙන්නේ. ඒතර ග්ලයිකෝජන්, ඔයගොල්ලෝ දන්නවා ග්ලයිකෝජන් කියන්නේ සත්වයින්ගේ ගබඩා වෙන පොලිසැකරයිඩය. එහෙනම් ඒකත් වෙන්න බෑ. ඊළඟ පිස්ටය සාකවල ආහාර ගබඩා කරන පිස්ටය විදිහට එක පොලිසැකරයිඩයක්. එහෙනම් මේකේ ව්‍යුහමය සංඝටකය පෙක්ටින්. සෛල බිත්තිය හදන්න දායක වෙනවා ප්‍රධාන වශයෙන් සෙලියුලෝස්ුයි පෙක්ටින්. සෙලියුලෝස් කියන්නේ පොලිසැකරයිඩයක්. ඊළඟට අලෝහමය මූලද්‍රව්‍යයක් වන්නේ. පුතේ මේකට පිළිතුර අපි ආවර්තිතාවයෙන් ලබා ගැනීම තමයි හොඳම වන්නේ. ඒතර මම දක්වලා තියෙන ඔයගලන්ට ආවර්තිතාවේ මේ වම් පස තැඹිලි පාටින් දක්වලා තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය ටික, දකුණු පස නිල් පාටින් දක්වලා තියෙන්නේ අලෝහ මූලද්‍රව්‍ය ටික. හයිඩ්‍රජනුත් බොහෝ විට අලෝහ මූලද්‍රව්‍ය පැත්තට තමයි ගමන් කරන්නේ. ඒ අලෝහයක් විදිහට තමයි අපේ පොතේ සලකන්නේ. එහෙනම් ඒ දෙක අතරමැද තියෙන බෝරෝන් සිලිකන්, එක පිය ගැට පෙලක් වගේ තියෙන බෝරෝන් සිලිකන් අපි සලකනවා ලෝහ විදියට. එහෙනම් අලෝහමය මූලද්‍රව්‍ය දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. අලෝහමය මූලද්‍රව්‍ය මොනවද? phosphorus. එහි සල්ෆේටේ සූත්‍රය A2SO4 ట్రైස්වේ. එහි ෆොස්ෆේටේ සූත්‍රය. අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි නිවැරදි පිළිතුර ලබා ගන්නේ කොහොමද කියලා. දැන් මේකේ මේ සූත්‍රය ලියලා තියෙන්නේ සංයුතා අංක 2 මාරු කරලා. අපි මේ සංයුතා අංක 2 ආපහු දෙන්නට ලබා දෙමු මෙතනම. එතකොට මෙතන Aට එනවා 3, සල්ෆේට් එනවා 2. Aට 3 එනවා, සල්ෆේට් 2 එනවා. ඊළඟ අපි බලන්න ඕනේ මේ අංක 2 යොදලා තියෙන්නේ සුළු කරලාද නැද්ද කියලා. මොකද සුළු කරලා යදුවා නම් අපි ඒක දැනගන්න ඕනේ.
එහෙනම් අපි බලමු සල්ෆේට් වල මෙතන මම දාලා තියෙනවා මැද කොටුවේ සල්ෆේට් වල සංයුක්තාවය 2යි. එහෙනම් සල්ෆේට් වල සංයුක්තාවය 2යි. එහෙනම් සල්ෆේට් 2යි නම් ඒ වල සංයුක්තාවය 3යි වෙන්න ඕනේ. මේක සුළු කරලා නෙමෙයි ඉහළට දාලා තියෙන්නේ. එහෙනම් ඒ වල සංයුක්තාවය 3යි. ඒතර තුන්වෙනි කොටුවේ ෆොස්ෆේට් වල සංයුක්තය මම දාලා තියෙනවා. ෆොස්ෆේට් වල සූත්‍රය වෙන්න ඕනේ PO4 සංයුක්තය 3යි. එහෙනම් මේ 3ට 1යි මේ 3ට 1යි 3ට 3 කැපුවා. අපි සංයුක්තාංක දෙක මාරු කළා. ඒතර අපිට එනවා APO4 සංයුක්තය 1 આવොත් අපි ලියන්නේ නැහැ. එහෙනම් අපේ නිවැරදි පිළිතුර අපිට ලැබෙන්නේ කීයද? 1. සංයුක්තා 1 වන අලෝහමය මූලද්‍රව්‍ය කුමක්ද? සංයුක්තා 1 වෙන්නත් ඕනේ අලෝහ වෙන්නත් ඕනේ. දැන් බලමු මේකටත් පිළිතුර අපි ආවර්තාවෙන් ලබා ගන්න විදිය. ඒතර මේ ආවර්තාවේ ඔයගලන්ට පේනවා කාණ්ඩාංක දීලා තියෙනවා. මොකද්ද මේ ආවර්තාවයේ කාණ්ඩාංකයෙන් කියන්නේ? දැන් මේ පළවෙනි කාණ්ඩාංකය කියන්නේ එයාගේ අවසාන කවචය එකක් තියෙන අය තමයි මේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ. ඒතර මෙතන මේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ අවසාන කවචය එකක් තියෙන අය. එහෙනම් මේ පේලි ඉන්න අයගේ එකයි. එහෙනම් ඒගොල්ලෝ එකක් පිට කරනවනේ. පිට කරන ගාන හෝ ලබා ගන්න ගාන තමයි සංයුක්තාවය කියන්නේ. එහෙනම් මේගොල්ලන්ගේ සංයුක්තාවය එකයි. එහෙනම් මෙතන ඉන්න අයගේ සංයුක්තාවය එකයි. එකක් පිට කරන නිසා. මේගොල්ලන්ගේ සංයුක්තාවය 2යි. දෙකක් පිට කරන නිසා. මෙතන ඉන්න අයගේ සංයුක්තාවය 3යි. 3ක් බැහැර කරන නිසා මේගොල්ලෝ හවුලේ තියාගන්නවා 4ක්. එහෙනම් 4යි. එහෙනම් මේ පස්වෙනි කාණ්ඩේ ඉන්න අවසාන කවචයේ 5ක් තියෙන අය. එහෙනම් අවසාන කවචයේ 5ක් තියෙන අය 3ක් ගන්න එකයි කරන්නේ. එහෙනම් 6ක් තියෙන අය 2ක් ගන්නවා. 7ක් තියෙන අය 1ක් ගන්නවා. 8 වෙනි කාණ්ඩේ කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් සංයුක්තාවය 1 වෙන ඉන්නවා මෙතන පළවෙනි කාණ්ඩය ඉන්නවා සංයුක්තාවය 1 වෙන 7 වෙනි කාණ්ඩෙත් ඉන්නවා සංයුක්තාවය 1 වෙන. ඒතර ඔයගොල්ලෝ දන්නවා වම් පැත්තේ තියෙන ලෝහ දකුණු පැත්තේ තියෙන්නේ අලෝහ. අපෙන් අහන්නේ 1 වෙන අලෝහමය මූලද්‍රව්‍ය. එහෙනම් මෙන්න මේ පේලියේ ඉන්න ෆ්ලෝරින් ක්ලෝරින් තමයි 1 වෙන අලෝහ මූලද්‍රව්‍ය. එහෙනම් අපිට පැහැදිලි මේකේ කවුද ක්ලෝරින් කියලා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ කවුද? ක්ලෝරින්. ක්ලෝරින් නිවැරදි පිළිතුර. ඊළඟට අපිට අහනවා මේවා ජනප්‍රිය ප්‍රශ්න. මේවා විභාගෙට නිතරම අහන ප්‍රශ්න මේ තියෙන්නේ. අයනේ අඩංගු ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන පිළිවෙලින්. එහෙනම් මේකේ 24 කියලා කියන්නේ මොකද්ද? උඩින්ම ලියන්නේ අපි x. ලියමු මෙතන 12යි. මෙතන ලියන්නේ ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතුව. මේ යට තියෙන්නේ ප්‍රෝටෝන ගාන විතරක්. එහෙනම් අපිට නියුට්‍රෝන ගාන ඇහුවොත් එහෙම උඩ තියෙන දෙන්නගේ එකතුව නම් යට තියෙන්නේ ප්‍රෝටෝන ගාන විතරයි නම් අපි මොකද කරන්නේ? උඩ තියෙන සංඛ්‍යාවෙන් යට තියෙන සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. ඒතර අපිට එනවා නියුට්‍රෝන 12. එහෙනම් නියුට්‍රෝන ගාන 12යි. මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි මොකටද? ප්‍රෝටෝන ගානට. එහෙනම් ප්‍රෝටෝන 12යි නම් ඉලෙක්ට්‍රෝනත් 12යි. නමුත් පුතේ මෙතන අපිට කියන්නේ ධන 2 අයනයක් කියලා. ධන 2 අයනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් බැහැර කළා. එහෙනම් ඒ දෙක අයින් කළාම ඉලෙක්ට්‍රෝන ගාන 10යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන 10යි නියුට්‍රෝන ගාන 12යි. පිළිතුර 3. 9. වස්තුවක ප්‍රවේගය කාලය සමග විචලනාකාරී ප්‍රස්ථාරය දැක්වේ සිදු කළ විස්ථාපනය. හරි. එහෙනම් මොකද්ද විස්ථාපනය කියන්නේ? මොකද්ද විස්ථාපනය කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා විස්ථාපනය කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඒ අදාළ රූපයේ මොකද්ද වර්ගඵලය. අදාළ රූපේ වර්ගඵලය. එහෙනම් මෙතන මේ රූපය ත්‍රපීසියමක්. එහෙනම් අපි මේ ත්‍රපීසියමේ වර්ගඵලය හොයමු. එතකොට මේ ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕනේ? මෙතන තියෙන මේ සමාන්තර පාද දෙක මේ බලන්න. මෙතන මේ පහළ තියෙන පාදයේ දිග 6යි. ඒතර මේ පාදයේ දිග 6යි
උඩ පාදයේ දිග කීයද? 3යි නේද? මේ බලන්න මේ 3න් පටන් අරගෙන 6න් අවසන් වෙනවා. එහෙනම් ඒ පාදයේ දිග 3යි. එහෙනම් අපි එහෙනම් 6යි පහළ පාදය උඩ පාදයේ 3යි එකතු කළා. අපි මොකද කළේ? 2න් බෙදුවා. ලම්බ කුසින් වැඩි කරන්න ඕනේ. ලම්බ කුස කීයද? 8යි. එහෙනම් දරුවනේ මේකට 1යි මේකට 4යි 6යි 3යි 9යි 9 වරක් 4 36යි. එහෙනම් මීටර් 36යි. බලන්නකො ලස්සනට උත්තර එන විදිය මීටර් 36යි කියලා. 10 පොළොව මට්ටමේ සිට මීටර් තප්පරය මීටර් 50ක තප්පරය මීටර් 50ක ප්‍රවේගයෙන් ඉහළට විසි කරලා වස්තුව තප්පර 2ක් තුලදී ගමන් කළ උස. හරි මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේකට අපි ගම් බලමු මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි නිවැරදි පිළිතුර ලබා ගන්න විදිය. එහෙනම් ආරම්භක ප්‍රවේගය පුතේ 50යි ms ඍණ 1. දැන් මෙයා ඉහළට යනවා. ඉහළට යන්නේ ඍණ ත්වරණයකින්. ඍණ ත්වරණයක් කියන්නේ ප්‍රවේගය හැම විටම 10කින් අඩු කරනවා. එහෙනම් පළවෙනි තප්පරය අවසන් වෙනකොට 10ක් අඩු කළා නම් කීයක් වෙන්න ඕනේද? 40යි. එහෙනම් ඊළඟ තප්පරය අවසන් වෙනකොට කීයක් වෙන්න ඕනේද? 30යි. අපි අහන්නේ තප්පර 2යි. පළවෙනි ආරම්භක ප්‍රවේගය 50යි. දෙවෙනි තප්පරය මේ තියෙන්නේ පළවෙනි තප්පරය. මේ තියෙන්නේ දෙවෙනි තප්පරය. දෙවෙනි තප්පරයේදී 30යි. එහෙනම් අපිට විස්ථාපන හොයන්න මධ්‍යක ප්‍රවේගය කාලයෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපි මේකේ හොයමු මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය හොයන්න දන්නවනේ ඔයගොල්ලෝ. ආරම්භක ප්‍රවේගයයි ඒ වෙලාවේ අවසාන ප්‍රවේගයයි එකතු කළා 2කින් බෙදුවා. එහෙනම් 50යි 30යි 80යි 80 2කින් බෙදුවාම 40යි ms ඍණ 1. එහෙනම් 40යි ms ඍණ 1 මධ්‍යක ප්‍රවේගය. අපි දාමු මේ සමීකරණයට 40යි ms ඍණ 1 වැඩි කිරීම කාලය තත්පර 2යි. එහෙනම් ෂෝක් එකට උත්තර එනවා කීයද? 80යි මීටර්. එහෙනම් මීටර් 80යි. ගොඩක් ළමයි ඕකේ වරද්ද ගන්න තැනක් තමයි මොකද්ද? විස්ථාපනය කිව්වහම ප්‍රවේගය වැඩි කරනවා කාලයෙන්. දැන් ඕගොල්ලන්ට පේනදී අවසාන ප්‍රවේගයක් දීලා නැහැනේ. ඒතකොට අවසාන ප්‍රවේගයක් දීලා නැත්නම් හරි ප්‍රවේගය 50යි කාලයක් දීලා තියෙනවා. ප්‍රවේගයේ කාලයෙන් ගුණ කරලා 50 වැඩි කිරීම 2 කියලා 100යි. එහෙම උත්තරයක් ඇත්තෙත් නැහැ. එහෙම ගන්න බෑ. මොකද ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍යක ප්‍රවේගය. ත්වරණයෙන් ගියොත් එහෙම ගන්න බෑ. හැබැයි ඒකාකාර ප්‍රවේගයෙන් ගියා නම් කෙලින්ම ප්‍රවේගය වැඩි කළා නම් කාලයෙන් අපිට උත්තරය ලබා ගන්න පුළුවන්. මේක ත්වරණයෙන් ගිය නිසා තමයි මධ්‍යක ප්‍රවේගය හොයන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න ත්වරණයෙන් ගිහිල්ලා නම් අපි විස්ථාපනය හුවොත් මධ්‍යක ප්‍රවේගය හොයලා ඒක ඕනේ කාලයෙන් ගුණ කරන්න. මේක බලමු. මොටර රථයක වේගමාන පාඨාංකය 20යි ms ඍණ 1 විය. තිරිංග යෙදීමෙන් පසුව තිරිංග යෙදුවාම ප්‍රවේගය අඩු වෙනවා. ඔව් ඉතින් ප්‍රවේගය අඩු වෙන්න එපා. 20 හිටියා. තිරිංග යෙදීම නිසා එයාගේ ප්‍රවේගය 10 වුණා. ඒක කාරණ ඒ සඳහා තප්පර 10ක් ගත වෙන මොටර රථයේ මන්දනය. අපි දැන් මන්දනය සමීකරණය දාමු. මේක ත්වරණයේ සමීකරණය අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය. මේ ත්වරණයේ සමීකරණය අපි ප්‍රවේග වෙනස දාමු. අයිබෝදේ මේකේ මන්දනය හොයන වෙලාවට මෙහෙම අපි 20න් 10ක් අඩු කරමු. අඩු කරලා ගත වෙච්ච කාලයෙන් බෙදමු. මේක ත්වරණ සමීකරණය 20න් 10ක් 10යි 10 බෙදීම 10 කීයද? 1යි. 1යි ms ඍණ 2යි. එහෙනම් නිවැරදි පිළිතුර 1යි ms ඍණ 2. මෝල්ටෝස් යනු මොනොසැකරයිඩයකි වැරදි. පොලිසැකරයිඩයකි වැරදි. ඒක ඩයිසැකරයිඩයනේ. ප්ලොයමීය යුසී අඩංගුය පිස්ටේ ජල විච්ඡේදනයෙන් සෑදේ. එහෙනම් පිස්ටේ ජල විච්ඡේදනය කළාම මොනවද එන්නේ? මෝල්ටෝස්. අඩංගු වන සංඝටක මූලද්‍රව්‍ය සමාන වන ජෛව අණු.
මූලද්‍රව්‍ය සමාන. හරි බලමු. කාබෝහයිඩ්‍රේට් කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. මෙයාගේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් තියෙනවා. වැරදි පිළිතුර. එහෙනම් මේ පිළිතුර වැරදි. කාබෝහයිඩ්‍රේට් CHO, ලිපිඩ CHO. එහෙනම් මේකේ ප්‍රෝටීන් නිසා වැඩිපුර නයිට්‍රජන් තියෙනවා. මේකේ CHON තියෙනවා. නමුත් මේකේ CHON P කැලලක් තියෙනවා. එහෙනම් මේක වෙන්නත් බෑ. පිළිතුර කීයද? 2. මේ ප්‍රශ්නේ කලාතුරකින් ප්‍රශ්නයක්. හැබැයි නෑවිත් ඉන්න බෑ. අමාරට එන්න පුළුවන්. අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් આવොත් පිළිතුරු හොයාගන්නේ කොහොමද කියලා. මේකෙදි කොහොමද මේ ගමන් කරලා තියෙන්නේ? දැන් මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් આવොත් අපිට මේ වගේ ප්‍රස්තාරයක් આવොත් බලමුකෝ. ප්‍රස්තාරයේ මේ විස්ථාපනයේ මේ කාලය. ඒතර දැන් මේකෙදි අපි කිසියම් කාලයක් ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ කාලයක් ඒකේ සිදු විස්ථාපනයේ මෙතන. ඒ වගේ සමාන කාලයක් ගත්තොත් එහෙම සිදු විස්ථාපනයේ මෙතන. මේ වගේ සරල රේඛාවක් આવොත් අපි කියනවා ඒකාකාර ප්‍රවේගයක් කියලා. සෑම ඒක කාලයකදීම සමාන දුර. මේ සමාන කාලෙදී සමාන දුරක් ගිහිලා තියෙන්නේ. හැබැයි මෙතන අපි මෙන්න මේ වගේ දුරක් කාලයක් ගත්තොත් මෙන්න මේ කාලය ගත්තොත් අපි දුන් තප්පර එකක් කියලා. පළවෙනි තප්පරය. ඒතර පළවෙනි තප්පරයේදී මෙයා ගිහිල්ලා තියෙන දුර තමයි මේ තියෙන්නේ. අපි තුන් මීටර් 4ක් කියලා. මීටර් 4ක්. ඊළඟ අපි ඒ සමාන කාලයක් ගත්තොත් අපි තුන් තප්පර දෙකක් ගත්තයි කියලා. ඒතර තප්පර දෙකකදී ඕගොල්ලන්ට පේනවා ඇති තප්පර දෙකකදී ඉස්සෙල්ලා 4ක් ගිය කෙනා මේ පරතරය අඩුයි. ඒක නිකන් 6ක් වගේ. හරි? 6ක් වගේ. ඒ කියන්නේ කාලයේ තප්පරයක් වැඩි වුණාට තව 4ක් වැඩි වෙලා නැහැ. එහෙනම් එන්න එයාගේ තප්පරයකට යන දුර අඩු වෙනවා. ඒ කියන්නේ මේක වෙන්න ඕනේ මොකද්ද? ඒකාකාර මන්දනයක්. මෙහෙම આવොත් එහෙම ඒකාකාර මන්දනයක් වෙන්න ඕනේ. එහෙනම් මේකේ පිළිතුර ඒකාකාර මන්දනයක. පුතේ මේක අනිත් පැත්තට තිබ්බනම් එහෙම මේ ප්‍රස්ථාර රේඛාව මේ අතර තිබ්බනම් එහෙම ඔය විදිහට තිබ්බනම් එහෙම ඒක වෙන්න ඕනේ ඒකාකාර ත්වරණයක්. මේක ඒකාකාර මන්දනයක්. පරමාණු පිළිබඳ ග්‍රහාකෘති ඉදිරිපත් කරන ලද්දේ කවුද? ග්‍රහාකෘතිය කියන්නේ න්‍යෂ්ටියේ තියෙනවා. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන පසු කරනවා නියුට්‍රෝන තිබ්බා. ඒවා එකට තියෙනවා. ඉලෙක්ට්‍රෝන මේක වටේ භ්‍රමණය වෙනවා කියන එක. කවුද මේක ඉස්සෙල්ලාම කිව්වේ? අර්නස්ට් රදර්ෆර්ඩ්. ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල යන්න කියලා කිව්වේ කවුද? නීල් බෝර්. සෛලය තුළ ඇති පටල නොමැති ඉන්ද්‍රිකාව කවුද? රයිබෝසෝම. රයිබෝසෝම පටලයක් නොමැති ඉන්ද්‍රිකාවක්. ඒක අන්තප්ලාස්මි ජාලිකාවට සම්බන්ධ වෙලා තියෙන රයිබෝසෝම අපි කියන රළු අන්තප්ලාස්මි ජාලිකාව කියලා. නැත්තම් ඒක සින්දුවත් අන්තප්ලාස්මි ජාලිකාව. ඒතර මේ තියෙන්නේ රයිබෝසෝමයක්. පටල නැහැ. මානව ශරීරයේ බහුලව ඇති කණජ ලවණ යුගලය. අපේ ඇඟේ බහුලවම තියෙන කණජ ලවණ යුගලය. දැන් අපි හිතුව මේක අපිට පාඩම් නැහැ කියලා. ඒක පාඩම් නැහැ. හැබැයි ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ අපේ ඇඟේ අස්ථි වල වැඩිපුරම තියෙන්නේ කැල්සියම් ෆොස්ෆරස්. එතකොට ඇඟේ තියෙනනේ අස්ථි සෑහෙන ප්‍රමාණයක්. එහෙනම් අස්ථි විශාල ප්‍රමාණයක් තියෙනවා නම් කැල්සියම් ෆොස්ෆරසුත් වැඩිපුර තියෙන්න ඕනේ. එහෙනම් කැල්සියම් ෆොස්ෆරස්. P පරමාණුක නියුට්‍රෝන 16ක්ද ප්‍රෝටෝන 15ක්ද ඇත්නම් ඒ සම්මත ආකාරයට ලියා පිළිතුරු ලියන්න. පිළිතුරු ලියා ඇත. එහෙනම් මම ඉස්සෙල්ලා කිව්වා පරමාණු ලිව්වා උඩු ලියන්න ඕනේ ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතුව කීයද? P ධන N වල එකතුව උඩින් ලියන්නේ මතක තියාගන්න 31යි. යටින් ලියන්න ඕනේ ප්‍රෝටෝන ගාන විතරයි. එහෙනම් 15යි. එහෙනම් උත්තරේ 31යි 15යි 2.
පෘෂ්ඨ දෙකක් අතර ක්‍රියා කරන ඝර්ෂණ බලය පෘෂ්ඨවල ස්වභාවය මත රඳා නොපවතී. අභිලම්බ ප්‍රතික්‍රියා වැඩි වෙනට ක්‍රමයෙන් වැඩි වේ. පළවෙනි එක වැරදි නේද? ඇයි? පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවතිනවනේ ඝර්ෂණ බලය. අභිලම්බ ප්‍රතික්‍රියා වැඩි වෙනට ක්‍රමයෙන් වැඩි වේ. ඔව් ඒක හරි. අභිලම්බ ප්‍රතික්‍රියා වැඩි වෙන විට ක්‍රමයෙන් වැඩි වේ. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය මත රඳා නොපවතී. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය මත රඳා නොපවතී. හරි. එකත් හරි. තුනත් හරි. ස්පර්ශ පෘෂ්ඨ සුමුට වෙනට ක්‍රමයෙන් වැඩි වෙන්නේ නෑ නේද? ස්පර්ශ පෘෂ්ඨ සුමුට වෙනකොට එක ක්‍රමයෙන් අඩු වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියා වැඩි වෙන විට ක්‍රමයෙන් වැඩි වේ. හරි. ඒකත් හරි. එහෙනම් උත්තරය මේ තුනට දෙකට ගහපු අයයි තුනට ගහපු අයයි දෙගොල්ලොම දාගන්න. සිරස්ව ඉහළට විසිකල බෝලයක් නැවත පොළොවට පතිත වන තෙක් අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මේකත් ජනප්‍රිය ප්‍රශ්නයක්. නිතරම විභාගයට අහනවා. එහෙනම් අපි පහළ ඉඳන් බෝලයක් තියෙනවා. අපි මෙයා ඉහළට විසිකලොත් එහෙම මෙයා යන්නේ ගුරුත්වජ ත්වරණයෙන්, ඒ කියන්නේ ත්වරණයක් ඍණ 10යි ms ඍණ 2. ඒ කියන්නේ ඍණ 10. ඒ කියන්නේ උඩට යන පුතේ මන්දනයකින් එන්න ප්‍රවේගය අඩු කරලා මේ බෝලය ඉහළම ලක්ෂයේදී මේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. එන්න ප්‍රවේගය අඩු කරලා උඩට ගිහලා බිඳු වෙලා ආපහු පල්ලෙහාට එන්නේ ත්වරණයකින් ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට ඒ g 10යි ms ඍණ 2 එන්න ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් උඩට යන්නේ ප්‍රවේගය අඩු කර පල්ලෙහාට එන්නේ ප්‍රවේගය වැඩි කර. ප්‍රවේගයේ දෛසික රාශියක් නිසා අපි කියනවා මේ ඉහළ පැත්ත ධන පැත්ත, පහළ පැත්ත ඍණ පැත්ත. මොකද දිශා දෙකක් තියෙන නිසා. එහෙනම් උඩට යන ටික තියෙන්න ඕනේ ධන පැත්තේ, යට ඍණක තියෙන්න ඕනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ඍණ පැත්තේ. එහෙනම් උඩට යනකොට ප්‍රවේගය අඩු වෙනවා කියලා අපි කියවනේ. එහෙනම් උඩට යන ප්‍රවේගය අඩු වෙනවා නම් මේ විදිහට අඩු වෙලා බිඳුව වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙන්න ඕනේ. පිළිතුර මේක වෙන්න ඕනේ. එහෙනම් අපි යමු අපේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටිකට. ආවර්තාවකගේ අනුයාත මූලද්‍රව්‍ය 8ක් හා ඒවායේ පරමාණු ක්‍රමාංක 5ක් දැක්වේ. පරමාණු ක්‍රමාංක කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාව. මේකේ තියෙනවා ප්‍රෝටෝන සංඛ්‍යා 3 4 5 6 7 8 9 10. මූලද්‍රව්‍ය තියෙනවා A B C D E F G H. එහෙනම් පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගානට සමානයි ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් අපිට මේකට පිළිතුරු ගන්න වඩාත්ම ලේසි ක්‍රමය තමයි ප්‍රෝටෝන ගානනේ පරමාණු ක්‍රමාංකය. ඒක සමානයි මොකටද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. එහෙනම් අපි මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න ඕනේ. මේ විදිහට අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න ඕනේ පුතේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට. දැන් අපි බලමු පිළිතුරු සපයන්න. F ඍණ 2. මෙතන කියන්නේ ෆ්ලෝරින් නෙමෙයි, මෙතන F. අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමාන. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පැහැදිලිනේ. ඔයගොල්ලන්ට පැහැදිලි. මෙන්න මෙතන F ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. 2යි 6යි අපෙන් අහන්නේ F ඍණ 2 නම් මෙයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන 2යි 6යි නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තාම 2යි 8 වෙන්න එපා. ඉතින් ඔකත් මහ දෙයක්ද නේද? ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තාම 2යි 8 වෙන්න ඕනේ. කාගේද සමාන වෙන්නේ? මූලද්‍රව්‍යයටද? H මූලද්‍රව්‍යයට සමාන. හරියට දාගන්න. ඒකට තියෙනවා ලකුණු මේ හැම එකකටම 2 ගානේ. එහෙනම් මේකට 2ක් හම්බ වෙනවා. සංයුතාය 2 වෙන මූලද්‍රව්‍ය යුගලයක් ඉහත වගුවෙන් තෝරා ලියන්න. සංයුතාය 2 කියන්නේ අවසාන කවචයේ 2 හරි 6 හරි තියෙන අය. එහෙනම් B හරි. B ලිව්වනම් හරියට දාගන්න. 6 තියෙනවා F දෙකක් ගන්න ඕනේ. එහෙනම් B සහ F. B සහ F. කාම්බර උෂ්ණත්වයේදී උච්ච වායුව ලෙස පවතින්නේ කුමන මූලද්‍රව්‍යද?
උච්ච වායු කියන්නේ අවසාන කවච සම්පූර්ණ වෙච්ච අය. එහෙනම් මේ 2 යට තියෙන H ජලය සමග වඩාත් ප්‍රබල අන්දමේ ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය. ආවර්තා වගුවක ජලය සමග වඩාත් හොඳින් ප්‍රතික්‍රියා කරන්නේ ඒ ආවර්තයේ පළවෙනි කාණ්ඩයෙන් එක්කෙනා. ඒ කියන්නේ අවසාන කවචය එකක් තියෙන එක්කෙනා. එහෙනම් මෙතන ලිතියම්. එහෙනම් උත්තරය මූලද්‍රව්‍ය A. කවුරු හරි ලිතියම් ලිව්වත් ඒක හරි. එක් මූලද්‍රව්‍යයක බහුරූප ආකාරය විදුලි සන්නායනය කරයි ඒ මූලද්‍රව්‍ය. අපි දන්නවා විදුලි සන්නායනය කරන්නේ කවුද? අවසාන කවචය 4ක් තියෙන කාබන්. එහෙනම් මෙතන D. මේක D වලින් ලියනවා තමයි වඩා හොඳ. D. හරි. ඒ පහට දෙක ගානේ ලකුණු 10ක් දාගන්න. මෙතන කියනවා PQ RST. PQ RST අනුයාත මූලද්‍රව්‍ය පහකි. T මූලද්‍රව්‍ය ආගන් වේ. එහෙනම් මෙතන T කියන්නේ ආගන්. T කියන්නේ ආගන්. S කියන්නේ නම් ක්ලෝරින් වෙන්න ඕනේ. R කියන්නේ සල්ෆෝ වෙන්න ඕනේ. මෙතන මෙයා Q phosphorus. P මෙතන P වෙන්න ඕනේ. P සිලිකන්. අයනීකරණ ශක්තියමයි ඉන්නේ. අයනීකරණ ශක්තිය එක පරමාණුමයි ඉන්න බෑ. මොකද පරමාණු ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න දෙන ශක්තිය තමයි අයනීකරණ ශක්තිය කියන්නේ. එකකටමයි ඉන්න බෑ. අපි එකමයි ඉන්නේ මවුලයකට කිලෝ ජූල් කියලා. kJ මවුලයට කිලෝ ජූල් කියලා. විද්‍යුත් ඍණතාවය වැඩිම වන්නේ ඉහ සඳහන් කුමන මූලද්‍රව්‍යයේද? ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හැබැයි 7 වෙනි කාණ්ඩය දක්වා උපරිම වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට මෙන්න මේකේ බලන්න මේ දැන් මම හයිලයිට් කරලා පෙන්වන තැන ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. ෆ්ලෝරින් එනකොට වැඩි වෙනවා. ලිතියම් තමයි අඩු. මේ ආවර්තයේ සෝඩියම්ගේ අඩුම වෙනවා. ක්ලෝරින්ගේ වැඩිම වෙනවා. එහෙනම් විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ FeCl. එහෙනම් මෙතන Cl වෙන්න ඕනේ උත්තරය. මෙතන උත්තරය Cl වෙන්න ඕනේ. ඒකේ පළවෙනි එකට ලකුණු 1යි, ඊළඟ ලකුණු 1යි, ලකුණු 2යි. T මූලද්‍රව්‍යයේ අයනීකරණ ශක්තිය ඉහළ මගයක් ගැනීමට හේතු දෙකක්. T ආගන් 8 වෙනි කාණ්ඩයයේ අයනීකරණ ශක්තිය ඉලෙක්ට්‍රෝනය බැහැර කරන්න ලොකු ශක්තියක් දෙන්න ඕනේ. ඒකට ප්‍රධානම හේතුව තමයි අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වීම. ඒතකොට ලියන්න ඕනේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ. නැත්නම් ස්ථායි වායු වින්‍යාසය තිබීම. අනිත් එක තමයි යාගේ න්‍යෂ්ටික ආරෝපණය ගොඩක් වැඩි නිසා ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙන. ඒතර අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වී තිබීම කියලා ලියන්න ඕනේ. ඊළඟට යාගේ න්‍යෂ්ටි ආරෝපණය ඉහළ ගයක් ගැනීම කියලා තියෙන්න ඕනේ. R හයිඩ්‍රජන් සමග සංයෝජනය වීම සෑදෙන සංයෝගයේ රසායන සූත්‍රය. R එහෙනම් R හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ඉන්නේ පළවෙනි කාණ්ඩයේනේ. එහෙනම් සංයුතා 1යි. R කියන්නේ සල්ෆර්. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩයේ. එහෙනම් එයා දෙකක් ගන්න එක්කෙනෙක් 6 වෙනි කාණ්ඩය දෙකක් ගන්න ඕනේ. මේ දෙක මාරු කරන්න ඕනේ. එහෙනම් H2R කියලා ලිව්වනම් තාම නිවැරදි. එතකොට ඒකට 3ට ලකුණු 2යි, දෙවෙනි එක තුන්වෙනි ලකුණු 2යි, හතරවෙනි එකටත් 2යි. ලකුණු දාගන්න ඕනේ. වඩාත් ප්‍රබල ආම්ලික ඔක්සයිඩේ සාධන මූලද්‍රව්‍ය කුමක්ද? හරි. හොයමු. එතකොට ඔක්සයිඩයක ආම්ලික ස්වභාවය මෙන්න මේ තුන්වෙනි ආවර්තය අපි හොඳයි බලන්න. මේ තියෙන තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යනේ. සෝඩියම් ඉඳන් ඉදිරියට යනකොට ඔක්සයිඩේ බාස්මික ස්වභාවය අඩු වෙලා ආම්ලික ස්වභාවය වැඩි වෙලා ඇලුමිනියම් තමයි උභයගුණී ඔක්සයිඩේ හැදුවේ. එකපාර ප්‍රශ්නයක් ආවා උභයගුණී ඔක්සයිඩ්. ඒතර මෙයා උභයගුණී වුණා. මෙයා අඩු වෙලා
ආම්ලික ගතිය වැඩි වෙනකොට ලක්ෂණ දෙකම පෙන්වනවා. ඊට පස්සේ ආම්ලික ගතිය වැඩි වෙලා ක්ලෝරින් වෙනකොට ආම්ලික ගතිය උපරිම වෙනවා. ආගන් බන්ධන දන්නේ නැහැ නේ අම්ලයක් වෙන්න. එහෙනම් ක්ලෝරින් තමයි ඔය ආම්ලික ගතිය වැඩි තුන්වෙනි ආවර්තය. එහෙනම් මේකේ S කියලා තියෙන්න ඕනේ. S. එහෙනම් කවුද S? ඒතර S කියලා දැම්මනම් ඒක ලකුණු දෙකයි. R වාතය දහනය කිරීමේ දැකිය හැකි. කවුද R කියන්නේ? R කියන්නේ සල්ෆර්. වාතය දහනය කරනකොට නිල් පැහැති දැල්ලක් ඇති වෙනවා. හරියට දාන්න කටුක ගන්ධයක් ඇති වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවනේ. කටුක ගන්ධයක් ඇති වේ. එහෙනම් සල්ෆර් කැල්ල දිය වේ කිව්වත් ලකුණු දාගන්න. ඒතර ඒකට ලකුණු තියෙනවා දෙකක්. ඒ කොටස ලකුණු 20න් වාතයේ පිරවූ බැලුනයක් සෙලෝටේප් කැබලි හා බෝල් පොයින්ට් පෑන් බට ආධාර රූපයේ දැක්වෙන පරිදි ඇටුම් සකස් කර ඇත. ඔයාලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති. එතන සෙලෝටේප් ගහලා පෑන් බටය මේ කම්බියස්යෙන් දාලා තියෙනවා. ඔන්න දැන් කට විවෘත වෙලා තියෙන්නේ. වාතය බැලුන විතර යනවාගේ කට ගැට ගසා ඇති නූල බුරුල් කරට දැකිය හැකි නිරීක්ෂණ. දැන් මේ කට විවෘත කළාම මෙතනින් යනවා වාතය ටික එළියට යනවා. එතන වාතය ටික ඉවත් වෙලා යනවා. එතකොට නිරීක්ෂණ දෙකක්. එකක් බැලුනය ඉදිරියට ගමන් කරයි. අනිත් එක බැලුනේ හැකිලේ ශබ්දයක් පිට වේ. බැලුනේ ගමන් කරයි, බැලුනේ හැකිලේ ශබ්දයක් පිට කරයි. ඒ වගේ පිළිතුරු දෙකක් ලිව්වනම් ඒකට අපි දෙමු ලකුණු 4ක්. ඒකට 4ක් දෙන්න. බැලුනේ චලන දිශාව හා බැලුනේ තුල ඇති වාතය පිට යන දිශාව විතලෙන්. මේක අපිට ලේසි නිව්ටන්ගේ නියම වලින්. බැලුනේ වාතය පිට යන්නේ පුතේ මේ පැත්තට. එහෙනම් ඊතලෙ මේ පැත්තට ගහන්න ඕනේ. බැලුනේ චලනය වෙන්නේ මේ පැත්තට. එහෙනම් ඊතලෙ මේ පැත්තට ගහන්න ඕනේ. ඊතල දෙක දෙපැත්තට ගහලා තියෙන්න ඕනේ. එකම පැත්තටම ගන්න එපා. ඒතකොට නිව්ටන්ගේ නියම වෙනස් වෙනවා. එහෙනම් උත්තරය ලිව්වනම් ලකුණු 4ක් දාගන්න ඒකටත්. මෙම සංසිද්ධියට අදාළ වන චලිත වල නිව්ටන්ගේ නියමය කුමක්ද? සෑම ක්‍රියාවකට සමාන වූ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙන කවුද කිව්වේ? නිව්ටන්. කීවෙනි නියමයේද කිව්වේ? තුන්වෙනි නියමය. එහෙනම් තුන්වෙනි නියමය ලකුණු දෙකක් දාගන්න. බැලුනය කම්බිය දිගේ වඩා වේගයෙන් චලනය නිසා මෙම ඇටෝමයේ සිදු කළ වෙනස්කම්. එහෙනම් අපිට පුළුවන් කම්බියේ ස්නේහකයක් ග්‍රීස් ආලේප කරන්න පුළුවන්, තෙල් ආලේප කරන්න පුළුවන්, කම්බිය සුමට කරන්න පුළුවන්. ඊළඟට බැලුනේට වැඩිපුර වාතය එකතු කරන්න පුළුවන්. ඒ වුණු උත්තරයකට ලකුණු 4ක් දාගන්න. ලකුණු 4ක්. හතරවෙනි එකට මෙම සංසිද්ධිය එදිනදා ජීවිතේ ඔප දකින වෙනත් අවස්ථා ලියන්න. මේ තියෙන්නේ ආස්කූරක්. ආස්කූරක් කියන්නේ ඉන්ධන වෙඩි බෙහෙත් ඉන්ධන වෙඩි බෙහෙත් දහනය කරලා මෙතනින් පල්ලෙහාට එවනකොට වෙඩි බෙහෙත් මගින් උඩට බලයක් දෙනවා. එහෙනම් ආස්කූරක් ලකුණු 2යි. මෙම බැලුනේ චලනය සිදුවෙන ආකාරය පැහැදිලි කරන්න. බැලුනේ චලනය සිදුවෙන ආකාරය පැහැදිලි කරන්නලු. අපි ලියන්න ඕනේ බැලුනේ තුල තෙරපී ඇති වාතය එහි කටින් ඉවතට ගමන් කරයි. නැත්නම් පසුපසට ගමන් කරයි. එවිට වාතය මත බලයක් ලබා දී. බැලුනේ තුල තෙරපී ඇති වාතය ඉවතට ගමන් කිරීම සඳහා බලයක් ලබා දේ. එවිට එම වාතය බැලුනේ මත ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් යොදයි. එයින් බැලුනය චලනය වීම සිදුවේ. ඒක ලකුණු 4යි. බොහොම හොඳයි. 4ක් දාගන්න. ලකුණු 20ක් ඒකටත් තියෙනවා. තුන්වෙනි එක අපි බලමු. ආවර්තා වගුවේ තෙවන ආවර්තයට අයත් බොහෝ විට තෙවෙන ආවර්තයට මුලද්‍රව්‍ය තමයි මේ දෙන්නේ. අනුපිළිවෙලින් තොරව පහක් දක්වා ඇත. ඉහත මුලද්‍රව්‍ය සියල්ලම
ආවර්තා වගුවේ පීඨන ආකාරයට පෙළ ගස්සන්න. හරි. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ මම දාලා තියෙන විදිහට සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. 8ක් තියෙනවනේ. ඒ 8 තියෙන්නේ පළවෙනි කාණ්ඩේ ඉඳන් 8 වෙනි කාණ්ඩය දක්වා. හරි. මේ මූලද්‍රව්‍ය අතරින් බලන ජනප්‍රියම ප්‍රශ්න ටිකක් මේ තියෙන්නේ. මේ පෞස්ගිය පළාත් පේපර් වල ප්‍රශ්න. මේ මූලද්‍රව්‍ය අතරින් වඩාත්ම බාස්මික වඩාත්ම ආම්ල ඔක්සයිඩ් රසායන සූත්‍රය. පුතේ ආවර්තයේ මෙන්න මේ පළවෙනි කාණ්ඩේ ඉන්න ඔක්සයිඩ් එක තමයි ප්‍රබල බාස්මික පළවෙනි කාණ්ඩේ ඉන්න අය. එහෙනම් මේකේ සෝඩියම් තමයි ප්‍රබල බාස්මික. බාස්මිකතාවය අඩු වුණා. ආම්ලිකතාවය වැඩි වුණා. එහෙනම් වැඩි වෙලා 8 වෙනි කාණ්ඩේ නොසලකාරිමු. මෙයාගේ තමයි වැඩිම වෙන්න ඕනේ. ආම්ලිකතාවය. එහෙනම් ක්ලෝරින් තමයි වැඩිම. ඒතර අපිට කියනවා අද්ද මේ රසායන සූත්‍ර ලියන්නලු. වඩාත් බාස්මික වඩාත් ආම්ල ඔක්සයිඩ් ලියමු. කිසි පාඩම් කිරීමක් නැතුව ලියමු. සෝඩියම් ලිව්වා. දෙයිනේ පළවෙනි කාණ්ඩේ ඉන්නවා නම් 1යි. ඔක්සිජන්ගේ සංයුක්තාවය 2යි. මාරු කරා Na2O මේ තමයි වැඩිම බාස්මික ඔක්සයිඩය මේ දීලා තියෙන අයගෙන්. ඊට පස්සේ ආම්ලික ඔක්සයිඩ් ලියමු Cl 7යි ඔක්සිජන් 2යි මාරු කළා Cl2O7 එයා තමයි බාස්මික ආම්ලිකතාවය වැඩිම. එහෙනම් සෝඩියම් ඔක්සයිඩ් ලියන්න ඕනේ. ඊට පස්සේ Cl2O ලියන්න ඕනේ. ඉස්සෙල් එකේ පළවෙනි එකට දාගන්න ලකුණු 4ක්. අර ආවර්තතාවය සඳහන් කරනවා ලකුණු 4යි. මේකට ලකුණු 2යි දෙන්නේ. එකකට එක ගානේ 2ක් දාගන්න. සෝඩියම් ලෝහය ගබඩා කරන ආරක්ෂණ පිළිවෙත. මොකද සෝඩියම් ඉතාම ප්‍රතික්‍රියාශීලී නිසා සෝඩියම් ගබඩා කරන්නේ පැරෆීන් තෙල් තුල. එහෙනම් උත්තරේ ලකුණු 1යි. පැරෆීන් තෙල් තුල හරි භූමි තෙල් තුල හරි කියලා දාලා තිනවනම් ලකුණු 1ක් දාගන්න. ඊයේද මුලද්‍රව්‍ය සංයුතාවකවල ඉලෙක්ට්‍රෝන 4ක් ඇති මුලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පුතේ ඔතන ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන ආවර්තාව වගේ අපිට හොයාගන්න ලේසි වෙනවා. කවුද ඕකේ සිලිකන්? ତොර 2යි මුළු ගාන 14යි යාගේ 8යි 4යි. තොර ඒකට ලකුණු 1යි. සිලිකන් මුලද්‍රව්‍ය භාවිතා කරන අවස්ථා දෙකක්. ට්‍රාන්ස්ටර් ඩයෝඩ් සෑදීම ඊළඟට ගම් වර්ග හදනවා. ඔය වීදුරු වලවන ගම් ජලකාන්දු නොන ගම් වර්ග ඊළඟට වීදුරු නිපදවන්න සිලිකන් භාවිතා කරනවා. ඒකට ලකුණු 2යි. පහට ලකුණු 2යි. ශිෂ්‍යයෙකු විසින් කුඩා සෝඩියම් කැබැල්ලක් ගෙන ජල බඳුන දමා නිරීක්ෂණය කරලාදී මේදී දක්න ලැබෙන නිරීක්ෂණ දෙකක් ලියන්නලු. එතකොට එක නිරීක්ෂණයක් ඔගොල්ලෝ දැක්කා. එකක් තමයි සූහඩ නගමින් සෝඩියම් කෑල්ල ගමන් කිරීම ජලයේ මතු පිට. ඊළඟ තමයි සෝඩියම් කැල්බැල්ල කුඩා වී යාම, බුබුලු දැමීම. එකක් තමයි සෝඩියම් කියන්නේ පිහියකින් පවා කපන්න පුළුවන් මෘදු ලෝහයක්. විද්‍යුතය හොඳින් සන්නයනය කරනවා, තාපය හොඳින් සන්නයනය කරනවා. එහෙනම් දෙවෙනි එකට ඒකේ ලකුණු 2ක් දාන්න. සෝඩියම් ලෝහයේ භාවිත අවස්ථා දෙකක්. සෝඩියම් ගන්නවා සෝඩියම් වාෂ්ප ලාම්ප හදන්න, දම් පැහැති වර්ණකයක් නිෂ්පාදනය කරන්න, විටමින් C නිෂ්පාදනය කරන්න, ඊළඟට කාබනික රසායන විද්‍යාව පාවිච්චි කරනවා, ලෝහ නිස්සාරණ පාවිච්චි කරනවා. ඒක ලකුණු 2ක් දාන්න.
එක මුළුද්‍රව්‍ය එකිනෙකට වෙනස් ස්වරූප ආකාර දෙකක් ලෙස හඳුන්වයි. කාබන්හි ස්පටික රූපී ආකාර දෙකක්. එකක් දියමන්ති අනිත් එක මිනිරන්. එක ලකුණු 1යි. කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නලු කාබන් වල අවසාන කවචයේ මොනවාද? කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි. එහෙනම් 2යි 4යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒක ලකුණු 1යි. කාබන් වල ස්පටික රූපී ආකාරය භාවිත කරගන්න අවස්ථාව එක්ක දියමන්ති නැත්තම් මිනිරන්. ඒතර කෝව නිපදිමුණ කාබන් වල මිනිරන් ගන්නවා, පැන්සල් නිෂ්පාදනයට ගන්නවා, දියමන්ති ආභරණ හදන්න ගන්නවා, ඔරලෝසු නිෂ්පාදනයේදී ඒක ලකුණු 1ක් දාන්න. කාබන්හි ඝනත්වය අධිකම බහුරූපී ආකාරය දියමන්ති. ඒක ලකුණු 1ක් දාන්න. එතකොට වියෝග ඔගොල්ලෝ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ලැබුණු පිළිතුරු ගාන දෙකෙන් ගුණ කරලා එතන පුතේ 40න් දාගන්න. ඊළඟට ව්‍යුහගත රචනායකට 20 ගානේ ලකුණු 60ක් තියෙනවා. ඒ 60යි අර 40යි එකතු කරලා 100න් දාන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ තුන්වෙනි එකත් හොඳට සාර්ථක කළා කියලා මම හිතනවා. ඔයගොල්ලෝ සෑහෙන මහන්සි වුණා. එහෙනම් ඔකේ ලකුණු ටික දාගෙන මේ වැලිපිල්ලෑම ළමයි මේ ඉරිදත් පනාගොඩ දරුවන් අඟහරුවාදත් රැගෙන එන විට ඔය ටික රැගෙන එන්න. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. අද අපි මෙතනින් නිමාවට පත් කරනවා.